ඉතින් ආදරණීය යාළුවනේ කොහොමද මේ වගේ රතු කැකුළු බත් එකක් දෙසා බාන්න තියෙනව නේද? ඉතින් මගේ ආදරණීය යාළුවනේ සුබ දවසක් කියා පතනවා කුක්ලස. අද හිතුණා සොයා මිට් කරි එකක් හදන්න. ඉතින් මේක හැබැයි මම හදන්නේ මස් වගේ ඈ. මට මතකයි ඉස්සර අපේ අම්මලෙම මෙහෙම හදලා දෙනවා. හරිම ලේසි හරිම රසයි. ඉතින් ඉස්සෙල්ලාම සොයා මිට් එකක් විනාඩි 5-10ක උතර මේ පොන්දර පොඟන්න දාලා ගමු. ඉතින් අද අපිට ඕන වෙනවා රම්පේ කරපිංච කුරුඳු එනසල් පොල් හැල්ලට කීපයක් වගේම සුදු ලූණු ගොරක්කා බී ලූණු. ඉතින් ඉස්සලාම අපි පොල් ටික පොඩ්ඩක් බැදලා ගමුනේ. ඉතින් අර තද දුඹුරු පාටක් වගේ වෙනකම් මේ ටික හොඳට බැද ගන්න ඕනේ. හරි. කියන්නේ සාමාන්‍ය ලා කලුව කියලා හිතා ගන්නකො. මද්ද ගින්නේ බැද ගන්නකොට ඒක ගානට මැච් වෙනවා. ඉතින් අපි ඒකටම රම්පේ පොඩ්ඩයි කරපිංච පොඩ්ඩකුත් එකතු කරගමු. ඒ වගේම අර මං කිව්වේ හාල්ලට කීපයක් ගන්න කියලා. අන්නේ හාල් ටික මේකට දාය ගන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ හිතුව නැති අයකෝ හාල් කියලා. හරි මං කියන්නම්. ඒ හාල්ලට පොඩ්ඩක් දාලා අඹරලා ගත්තාම පස්සේ අර හොද්දේ ඉන්න කුගතිය පොඩ්ඩක් වැඩි වෙනවා. හරි. අර ඒක තින්ද තමයි අපි හාල්ලට කීපයක් එකතු කරගන්නේ. ඉතින් ආදරණීය යාළුවනේ මතක් කරනවා කුක්ලස channel එක subscribe කරලා like පාරකුත් දාන ගමන් පොඩි කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. හරි. අපි ඉතින් ඒ ටික බැදගෙන අහවර වෙලා බී ලුණු සුදු ලුණු ටික එහෙම කපල්ලා කොටවල පොඩ්ඩක් ගමු. ඉතින් මතක් කරන්න ඕනේ වීඩියෝ එක දිග වැඩි නිසා ගොඩාක්ම කෙටි කරලා තමයි තියෙන්නේ. ඉතින් වීඩියෝ එකේ අඩුපාඩු තියනවා එහෙම නම් ඉතින් වෙන කරන්න දෙයක් නැහැ සමාව අය දිනව මේ අහිංසකයා. හරි. ඒ වගේ මතක් කරන්න ඕනේ කිසිම රසකාරකයක් මම අද මේකට ගන්නෙත් නැහැ. හරි. ඉතින් මේ තියෙන්නේ අපි තම්බල වතුර මිරිකාගත්තු සොයා මිට් ටික. අපි ඒකට එකතු කරගන්නවා කපාගත්තු බී ලුණු ටික. මම මේ සොයා මිට් එක තම්බනකොට ලුණු කුඩු පොඩ්ඩකුත් දාලා තමයි තැම්බියේ. ඒක ඔයාලත් එහෙම කරන්න. අතවල ලුණු සාරය හොඳට මේ සොයා මිට් වල උරා ගන්නවා. ඊට පස්සේ කරපිංචා ඉත්තකුත් ප්‍රාස් ගලලා දාලා දැම්මා. ඊට පස්සේ රම්පි ගහක් වතේ තියෙනවනේ පොඩි ඉත්තක් දාන්න එක. ඒ වගේම ගොරකයා නෙමෙයි රස අනුව ගොරක පොඩ්ඩක් ඉති 2-3ක් වගේ එකතු කරගමුනේ. ඊළඟට මිරිස් කුඩු පොඩ්ඩක් 3-5 කුඩු පොඩ්ඩක් මම 3-5 කුඩු සාමාන්‍ය මේස හැන්දි එකමාරක් වගේ මේකට එකතු කරගත්තා. ඊට පස්සේ ලුණු කුඩු ටිකක් රස අනුව ලුණු කුඩු ටික එකතු කරගන්නේ. මොකද මම සොයා මිට් වල ලුණු දාලා තියෙන්නේ. හරි. එසර අපි ලුණු කුඩු ටික කහ කුඩු පොඩ්ඩක් දාගන්න. අවුලන්නේ කැමති නම් ගම්මිරිස් කුඩු පොඩ්ඩක් එහෙම දාගන්න. ඉතින් ඔයගොල්ලෝ රසකාරක දානවනේ මේ වෙලාවේ සුප් කැටයක් එහෙම දැම්මට ගැටලුවක් නැහැ. ඊට පස්සේ අපි අර අඹරාගත්තු පොල් ටිකත් මේකට දාගෙන ඉතින් වතුර ටිකක් දාලා ලිපෙන් තියාගෙන ඉල්ලක් තමයි තියෙන්නේ. අපි දැන් මේක ලිපෙන් තියපු ගමන් ගින්දර පොඩ්ඩක් වැඩි කරගමු. ගොජ්ජ ගාලා උතුරනකම්. හරි. ඉතින් මම වීඩියෝ පොඩ්ඩක් අර ස්කිප් කරලා තියෙන ගොඩක් තැන්වල. ඉතින් ප්‍රෝටීන් වලින් සපුරුණු සොයා මිට් කරියට කිසිම රසකාරකයක් නැහැ. හොඳේ. මම ළඟදී මේ මිරිස්සට හදපු වීඩියෝ එකකුත් දාන්නම්. ඒකත් මාරම රසයක් එනවා. ඉතින් ගොඩක් අය සොයා මිට් වලට ආසයිනේ. මම දන්නේ නැහැ ඕගොල්ලෝ නම් කොහොමද කියලා. මම නම් ආසයි. මම හිතනවා ඔයගොල්ලොත් එහෙමයි කියලා. ඉතින් හිතුණා ඒක නිසා ඔයාලත් එක්ක මේ වගේ රස සොයා මිට් කරියක් හදන්න ඕනි කියලා. ඉතින් ඔයාලත් මේ වගේ රස සොයා මිට් කරියක් හදලා ඉතින් පොඩ්ඩක් ළඟ අහලා බලන්න මටත් එව්වට මම එපා කියන්නේත් නැහැ. හොඳේ. දැන් බලන්න අර හොද්ද ගොජ ගාලා උතුරන මේ වෙලාවේ. ඉතින් යාළුවනේ මතක් කරන්න ඕනේ විවිධ සද්ද හෙන්න පුළුවන්. මොකද මම මේක රෙකෝඩ් කරන වෙලාවේ හොඳ වැස්සක් වහින වෙලාවක්. ඉතින් වීඩියෝ එක කරනකොට නෙමෙයි රෙකෝඩ් කරේ. පොඩ්ඩක් ලුණු පොඩ්ඩක් මදින්න මම ආයෙ ලුණු කුඩු බඩුවත් එකතු කරගත්තා. අර බලන්න හොද්ද දැන් ටික අඩු වීගෙන තමයි එන්නේ. දැන් හොද්ද තැම්බෙනකොට අර වතුර කියන්නේ මේ හොදි ගතිය අඩු වෙනකොට සාමිට් කෑල්ල වලට පොඩ්ඩක් හොඳට උරා ගන්නවා මේ අර එකේ තියෙන රස. පොල් මිරිස් වල එහෙම අඹරලා දැම්මට පස්සේ මස් වලට එහෙම මාරම රසයක් තමයි සෙට් වෙන්නේ. එතකොට කන්න පුළුවන්. සාමාන්‍ය කොළ හිතන්නේ මොන වගේ මාළුවක් මැච් වෙයිද මේකට තව. පොල් සම්බෝලට පරිප්පුවට එහෙම නීමයි ඈ. හදලා බලන්නකෝ ආස හිතෙනවා. ඉතින් යාළුවනේ දැන් පොඩ්ඩක් මං ගින්දර පොඩ අර මද ගින්නට දාගෙන තියෙන්නේ. දැන් බලන්න හොද්ද ගොජ ගාලා උතුරන වෙලාව. ඉතින් බඩත් මොනවදෝ කියනවා මං හිතන්නේ මේකේ සුවඳ දැනෙලා වෙන්න ඇති කියලා හිතමු. ඉතින් මේ ආදරණීය යාළුවනේ මම නැවත මතක් කරනවා කුකුලසා channel එක subscribe කරලා මට වචනේ කියෙන්නේ ගණන් ගන්න එපා. subscribe කරලා like පාරක් දාලා බඩ කමෙන්ට් එකක් දාලා බැනලවක් කමෙන්ට් එකක් දාලා ඉතින් මගේ අඩුපාඩු එහෙම තියෙනවා නම් මට පොඩ්ඩක් දාගන්න පුළුවන්. ඉතින් බොහෝ අඩුපාඩු තියෙනවා කියලා මට හිතෙනවා. බලන්න දැන් අර හොද්ද ටික හින්දෙනවා. බඩක් ටික හඬනවා. ඔය බලන්න. දැන් පොඩ්ඩක් වීඩියෝ එක ස්කිප් කරලා එහෙම තියෙන්නේ. නැත්නම් මේ ගොඩාක් වෙලා යනවා විනාඩි 10 20ක් උතර යනවා නැත්නම් මේ කරිය හදන්න.
මහන්සි වුණා වගේම හොඳ ප්‍රතිඵලයකුත් තියෙනවා. ඒ වගේම රසක් තියෙනවා. අන්න බලන්න දැන් හොඳට හිඳිලා තියෙන මම ගොඩක් ස්කිප් කරා. හරි. මාරම රසයක් එන්නේ කාලා බලන්න ඕනේ හොඳේ. ඉතින් මාදරණීය යාළුවනේ අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙන තුරු අදට මට සමු ගන්න වෙලාව හරි වගේ. ඉතින් වෙලාව හරි ගැන මම බඩගිනි හින්දා තමයි වෙලාව හරි කියලා කිව්වේ. ඉතින් එහෙමනම් සියලුම දෙනාට සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට මම ඔබගෙන් සමු ගන්නවා.